පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වුවත් ඊට අදාළව සභිකයන්ගේ ඡන්දය මගින් අදාළ ආයතනවලට ප්‍රධානින් තෝරා ගැනීම යම් මතභේදයකට ලක්ව තිබෙනවා. ඒ මතභේදයේදී ප්‍රධාන චෝදනාව එල්ලවන්නේ එහි කාර්යභාර නිලධාරීන්වර තේරීම්බාර නිලධාරීන් වශයෙන් කටයුතු කරනු ලබන පළාත් පාලන කොමසාරිස්වරුන්ට සහ පළාත් පාලන කොමසාරිස්වරියන්ට. එම නිසා මීට අදාළ නෛතික පසුබිම සහ කාර්ය පරිපාටිය පිළිබඳව යම් ආකාරයකට පැහැදිලි කිරීමක් කළ යුතුයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ලෙස. එසේ නොවුනහොත් අප දකිනවා යම් ආකාරයකට විවිධ චෝදනා එල්ල කරමින් ප්‍රජාතන්ත්‍රීය ආයතන වෙත යම් ආකාරයකට විවේචන මහා රාශියක් එල්ල වෙමින් පවතිනවා. එම නිසා අපි මේ පිළිබඳව යම් ආකාරයකට අපගේ මතය ප්‍රකාශ කළ යුතුයි. මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අප විශ්වාස කරනවා දැනට විශේෂයෙන්ම මේ පවතින ක්‍රියාදාමය තුළ මැතිවරණ කොමිෂන් සභාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සභිකයන්ගේ ලයිස්තුව ඒ සඳහා බලය ලැබෙන නිශ්චිතවම තේරීම්බාර නිලධරයන් බවට පත්වන්නේ පළාත් පාලන කොමසාරිස්වරුන්. ඒ අනුව පළාත් පාලන කොමසාරිස්වරුන් නිශ්චිත ආකාරයකට සතියට පමණ පෙර තමන්ගේ නිවේදන නිකුත් කොට තිබෙනවා විශේෂයෙන්ම මාධ්‍ය මගින් ගැසට් නිවේදන මගින් ඊටත් අනතුරුව සභිකයන් වෙත. ඒ සභිකයන් පැමිණ විශේෂයෙන්ම මේ සඳහා පළමු සභා රැස්වීමට සහභාගී වෙනවා. මෙහිදී ඊයේ දිනේදී නිදසුනකට ගත්තොත් තියෙන ප්‍රධාන මතභේදය තමයි විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද. විවෘත ඡන්දයක් ඉල්ලන අවස්ථාවකදී රහස් ඡන්දයක් ලබා දෙමින් විශේෂයෙන්ම පළාත් පාලන කොමසාරිස්වරුන් පක්ෂග්‍රාහීව කටයුතු කළේ යන්න. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාවට අදාළව ඊයේ පැවති පළමු සභා රැස්වීමේදී බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සරංගි කල්හරි ජයවර්ධන මැතිනිය සිද්ධ කරන ලද ක්‍රියාදාමය බොහෝ පක්ෂපාතී ක්‍රියාදාමයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වනු ලබනවා. මේ නිසා මේ පිළිබඳව අප යම් අදහසක් ප්‍රකාශ කළ යුතුයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ලෙස. ඔවුන් මේ සඳහා උපයෝගී කරගනු ලබන්නේ ඔවුන් සතුව තිබෙන නෛතික ප්‍රතිපාදන විශේෂයෙන්ම අංක 262 පළාත් පාලන ආඥාපනත විශේෂ අධිකාරිය තමයි අත්තට මේ සඳහා උපයෝගී කරගනු ලබන්නේ. ඊට අදාළව කරුණු උපයෝගී කර ගැනීමේදී ඔවුන් විශේෂයෙන්ම කරන චෝදනාවක් තමයි පළාත් පාලන කොමසාරිස්වරුන් තමන් අතට මාර්ගෝපදේශ සංග්‍රහයක් ලැබී තිබියදීත් එය නොසලකා හරිමින් ක්‍රියා කළාය යන කරුණ. එම නිසා අපි විශේෂයෙන්ම මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳව මුලින් සඳහන් කළ යුතුයි. පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කොට තිබෙනවා. එය සත්‍යයක්. එය ඔවුන් නිතතින්ම සිදු කළ යුතු කාර්යයක්. යට හේතුව පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය තමයි ජාතික මට්ටමින් ප්‍රතිපත්ති නිර්මාණය කිරීම සඳහා උනන්දු විය යුත්තේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. එම බලතල අනුව තමයි පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අස්සනින් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කොට තිබෙන්නේ. හැබැයි කිසිවෙක් වැරදියට වටහා ගත යුතු නැහැ මාර්ගෝපදේශ සංග්‍රහය යනු බයිබල් වාක්‍යයක් නොවේ. මාර්ගෝපදේශ සංග්‍රහයක් යනු යම් ආකාරයකට නෛතිකව නිශ්චිතව කරුණු පැහැදිලි නොකර තිබෙන අවස්ථාවකදී ඒ සඳහා උපයෝගී කරගත හැකි අත්වැලක් පමණයි. එම නිසා මාර්ගෝපදේශ සංග්‍රහයම බයිබල් වාක්‍යයසේ සැලකිය නොහැකි. එනමුත් අප මැතිවරණ නිරීක්ෂකයන් ලෙස ප්‍රකාශ කළ යුතුයි විශේෂයෙන්ම පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අස්සනින් නිකුත් කොට ඇති මාර්ගෝපදේශ සංග්‍රහයේ අප කිසිදු වැරැද්දක් දකින්නේ නැහැ. විශේෂයෙන්ම එම මාර්ගෝපදේශ සංග්‍රහයේ අප දකිනවා නිකුත් කරන ලද මාර්ගෝපදේශ සංග්‍රහයේ එහි සඳහන් වන එක් වාක්‍යයක් තිබෙනවා. මේ වාක්‍යය තමයි විශේෂයෙන්ම විපක්ෂය සඳහන් කරනු ලබන්නේ. එක් සභිකයාගේ නම අඬගසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතු බව. ඊයේ දිනේදී සිදු වුණේ කොළඹ පුරපතිවරයා තෝරා ගැනීමේදී තෝරා ගැනීමේ ක්‍රමය පිළිබඳව යම් මතභේදයක් උදා වුණා. එහිදී විපක්ෂයේ කණ්ඩායම් විශේෂයෙන්ම සඳහන් කළා තමන් සතුව නාම ලේඛනයක් පවතින බව 61 දෙනෙකුගේ හෝ 62 දෙනෙකුගේ. එවැනි නාම ලේඛනයක් කිසිසේත්ම තේරීම්බාර නිලධරයා වන පළාත් පාලන කොමසාරිස්වරයාට උපයෝගී කරගත නොහැකි. යට හේතුවක් තිබෙනවා මේ සමස්ත කාර්යය සිදුවිය යුත්තේ
තේරිම්බාර නිලධරයාගේ අභිමුව ඇය හෝ ඔහු එහි සිටින විටයි. එම නිසා එවැනි ලේඛන බාර ගන්නට බැහැ. අනෙක් පසින් විපක්ෂය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා. නමුත් මාර්ගෝපදේශ සංග්‍රහයේ පවා පවත්වන්නේ සඳහන් කරනු ලබන්නේ එක් සභිකයාගේ නම අඬගසා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත. මෙහි සඳහන් වන්නේ ඡන්ද විමසීමක් කර නැත්නම් නම් අඬගසා කැමැත්ත විමසන්න යයි මෙහි කියන්නේ නැහැ. නම් අඬගසා ඡන්ද විමසීමක් ඉටු කොට. ඡන්ද විමසීමක් කියලා කියන්නේ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියට අනුව අපි දන්නවා යම් අවස්ථාවකදී ඊටාම පැහැදිලිව එක්කෝ අත්ඔසවා ප්‍රකාශ කළ හැකි නැත්නම් බැලට් මගින් නැත්නම් ඡන්ද පත්‍රිකාවක් මගින් සිදු කළ හැකි. මාර්ගෝපදේශයේ සඳහන් වන්නේ ඡන්දයක් පවත්වා. ඡන්දයක් පවත්වනවා කියලා කියන්නේ ඇත්තටම එක්කෝ අත්ඔසවලා යම් ආකාරයකට ප්‍රකාශ කරන්න පුළුවන් නැත්නම් බැලට් එකක් මගින් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට ඊයේ දිනේදී මාර්ගෝපදේශ අනුගමනය කරා නම් එහිදී කල යුත්තේත් අර කාර්යයම තමයි විශේෂයෙන්ම නම් අඬ ගැසීමෙන් අනතුරුව හැකියාවක් තිබෙනවා යම් ආකාරයකට ලේඛනයක් මගින් කුඩා පත්‍රිකාවක් මගින් කැමැත්ත විමසන්න. එයම අපි පනතේ ප්‍රකාරව දැනගත්තොත් පනතට අනුව කොමසාරිස්වරිය පැහැදිලි කළා තමන් ක්‍රියා කරනු ලබන්නේ පනතට අනුව කියා අපි පැහැදිලිව දන්නවා පනත විශේෂයෙන්ම සඳහන් කරන්නේ නැහැ විවෘත ඡන්දයක් වෙත යනවාද නැත්නම් රහස් ඡන්දයක් වෙත යනවාද කියා. එහිදී මාර්ගෝපදේශ සංග්‍රහය උපුටා දක්වමින් විපක්ෂයේ පක්ෂ බොහෝ දුරට කියනවා එහෙනම් විවෘත ඡන්දයකට යන්න තිබුණා කියා. එය මුළු මනින්ම කොමසාරිස්වරියගේ අභිමතයට යටත් විය යුතුයි. ඇයි? ඒට හේතුවක් තිබෙනවා. පනතකට අදාළ යම් අනුෂංගික කාරණාවක් නියෝගයක් ලෙස ගැසට් මගින් නිකුත් කරන්න ඕන. එහෙම නිකුත් කරලා පාර්ලිමේන්තුව මගින් සම්මත කරන්න ඕන. නැත්නම් එක්කෝ පාර්ලිමේන්තුව මගින් අනුෂංගික කාරණාවක් එවැනි සම්මත කරලා නැත්නම් අඩුම තරමින් නීතිපතිවරයාගේ යම් අර්ථකථනයක් තිබෙන්න ඕන. දැන් ඊයේ කොමසාරිස්වරිය ගන්නා ලද තීරණයට අදාළව ඒ අනුෂංගික කාරණාවක් මොකද ග්‍රේ ඒරියා එකක් එය කවර ආකාරයකින් තීරණය කළ යුතුයදයි පැහැදිලිව පනතේ සඳහන් නැහැ. එම නිසා ඒ ග්‍රේ ඒරියා එක නැත්නම් ඒ අර්බුදකාරී තත්වයේදී අය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද නියෝගයක් තිබේ නම් ගැසට් පත්‍රයකට අනුව එවන්නක් නැහැ. නැත්නම් නීතිපතිවරයාගේ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙන්න ඕන. එහෙම එකක් තිබුණෙත් නැහැ. එම නිසා ඇයට හැකියාවක් ලැබෙනවා ඊටාම පැහැදිලිව ක්‍රියා කරන්නට. කෙසේද? Tamanගේ අභිමතය පරිදි. එම නිසා තමයි අය ක්‍රියා කරේ. නමුත් අපි දුටුවා රහස් ඡන්දයක් ක්‍රමවේදය සඳහා විවෘත ඡන්දයක් ඉල්ලා සිටි පිරිස පවා අවසානයේදී රහස් ඡන්දයක් ඉල්ලා සිටියා. එයත් යම් ආකාරයකට Tamanගේ ස්ථාවරය වෙනස් කිරීමක්. නමුත් තවත් පළාත් පාලන කොමසාරිස්වරුන් පිරිසක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් අප දැකලා අප අසන්නට ලැබුණා විවෘත ඡන්දයක් ඉල්ලා සිටීම සඳහා පළමු සභා රැස්වීමේදී බහුතරයක් අතෝස්වා තිබෙන අවස්ථාවකදී පවා එය නොසලකා මුළු මනින්ම බලහත්කාරයෙන් ක්‍රමවේදය සොයා ගැනීම සඳහා රහස් ඡන්දයකට ගිහිල්ලා තිබුණා. එය සිදු නොකළ යුතු කාර්යයක් අප හිතනවය මුළුමනින්ම නීති විරෝධී කාර්යයක් කියලා. ඒට හේතුව සභාවේ සියලු දෙනා අතෝසවා බහුතරයක් කියලා තිබෙනවා නම් අපිට විවෘත ඡන්දයක් අවශ්‍යයි කියා පළාත් පාලන කොමසාරිස්වරයා හෝවරිය විවෘත ඡන්දයක් ලබා දිය යුතුයි. නමුත් කිසිසේත්ම බලහත්කාරයෙන් රහස් ඡන්දයකට යන්න බෑ. එවැනි අවස්ථාවකදී අප හිතනවා යම් ආකාරයකට නීතිමය අභියෝගයක් ආවොත් එහිදී එම තීරණ ගන්නා ලද පළාත් පාලන කොමසාරිස්වරයා හෝවරිය යම් අපහසුතාවයකට පත්වේ. කෙසේ වෙතත් ඊයේ දිනේදී කොළඹ මහනගර සභාවට අදාළ කාර්යයේදී ඒකමතිකභාවයක් ආවා. ඒ ඒකමතිකභාවයට ඒකමතිකත්වයට අනුව රහස් ඡන්දයකට ගියා තෝරාගත්තා. එම නිසා මං හිතන්නේ කොළඹ මහනගර සභාවට අදාළව කිසිදු නෛතික අර්බුදයක් ඊයේ පැන නැගුණා කියා. මූලික වශයෙන්ම පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ වලට අනුව පවා අප දකිනවා හි නිවැරදිභාවයක් තිබෙනවා සහ ඒවා අනුගමනය කිරීමේදී ගන්නා ලද ක්‍රියාමාර්ගත් සාධනීය බව තමයි අපට වැටහෙන්නේ. එක දිග